Hello guys, මගේ channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ 3D car game එකක් ගැන. මේකේ නම තමයි Extreme Car Driving Simulator. එහෙනම් අපි යමු වීඩියෝට. වීඩියෝට කරන්න කලින් මම ඔයගොල්ලන් subscribe කරන්න නැත්නම් subscribe කරලා comment එකක් දාලා share එකක් දාලා like එකක් දාලා යන්න. එහෙනම් අපි වැඩි කොස්තරම් කතා නොකර යමු එහෙනම් අපි වීඩියෝ එක බලන්න. Guys, අපි driving out option එක ගන්නවා. ඒක single player තියෙනවා, multiplayer තියෙනවා. Extreme first කියලා තියෙනවා. මේ multiplayer එක අපි පැත්තට ගියොත් ඇවිල්ලා multiplayer එකේ පැත්තට ගියොත් අපි multiplayer එකේ තියෙන අලුත් password එක ගාලා join වෙන ශ්‍රී ලංකාවෙන්ද. හරි ඒ වගේම Extreme first එකේ තියෙනවා වෙනම option තුනක්. ඒ option තුන ඇතුළේ අපි ශ්‍රී ලංකාවෙන්ද පුළුවන් වෙනම. ඒක අපි single player ගාමු. single player ගියාම මේ loading වෙනවා. loading වෙලා අපි යනවා මේ වගේ තැනකට. මේකම අපි තනත කරන මේක 3D කියලා. මේක අපිට ඉස්සරහට යන්න පුළුවන්, අපිට පස්සට යන්න මේක කරන්න පුළුවන්. අන්න ඒ ඔප්ෂන් ටිකක් දීලා තියෙනවා. අපි පළවෙනි පාට තමයි මෙතන කියම ගන්න Android phone එකෙන්. අය බලමු ටිකක් මට මේ control නෑ. අපි ගාමු control නැතුව නඩ කරන්නේ. guys මේ control අමාරුයි. ඒත් මම අද කොහොමද මිෂන් දෙකක් ඉවර කරනවා. මිෂන් දෙකක් අද කොහොම හරි මම ඉවර කරනවා. මේකේ එක්ස්පීරියන්ස් එක ඔයගොල්ලන්ට දෙන්න ඕන නිසා තමයි වැඩ කරන්නේ. මේකේ මම හිතන විදිහට මේකේ අපිට පාරවල් පෙන්නනවා. අපි ඒ පාරවල් දිහා ගියාම අපිට තාම කන්ට්‍රෝල් බෑ, අමාරුයි. පළවෙනි පාරනේ කාඩ්වත් පළවෙනි පාර කන්ට්‍රෝල් අමාරුයි. අපි කොහොම හරි යන්න මට පාර පෙන්නනවා. මේ වගේ කාර් ගේම් ඉදිරියටත් ඕන නම් ඉදිරියට ගියනවා මේ කාර් ගේම්. ඒවා බලන්න අනිවාර්යව ඔයගොල්ලෝ. එනම් මට පෙන්වන විදියට මම දැන් ඉස්සරහට ගියා අරවන්න තියෙන තැන ඇලෙන්නේ නැහැ. මට කන්ට්‍රෝල් එක අමාරු නිසා මම ආපහු යනවා. දැන් අරවන්න තියෙන්නේ ඔන්න කාපාරින එකක් පේනවා. එතනින් අරවන්න තියෙන්නේ ඔන්න අරවා. දැන් මගේ මිෂන් එක මම හිතන දේ කම්ප්ලීට් වෙයි. දැන් අපි සෙකන්ඩ් මිෂන් එකට තමයි යන්නේ. පළවෙනි මිෂන් එකේ මගේ කම්ප්ලීට්. මම දැන් යන්නේ සෙකන්ඩ් මිෂන් එකට. මම දැන් සෙකන්ඩ් මිෂන් එකේ යන්නේ. මම තාම නෑ සෙකන්ඩ් මිෂන් එක. පොඩ්ඩක් ඉන්න මම හිතන විදිහට ඔන්න මම ආපහු හෝම් එකට ආවා. මේකෙදි තියෙන කලර් දාන්න පුළුවන් අපිට. ඕන කලර් එකක් දාන්න පුළුවන්. මෙතන සල්ලි දීලා ඒක කාර් එක ඩිසයින් කරන්න පුළුවන්. කාර් වෙන ටයර් එක අපිට අදම ටයර් එකට දාන්න පුළුවන්. පාටක් තියෙනවා. ටයර් වල පාටවල තියෙන වගේ ටයර් වල දාන්න පුළුවන්. ලයිට් තියෙනවා. ලයිට් වල පාටවල තියෙනවා. ඒවත් ගන්න පුළුවන්. බයි කරන්න පුළුවන් අපිට. ඒ වගේම තව තියෙනවා දුම් යන මේවා. අර පිටිපස්ස අපි සයිලන්සර් එකෙන් දුම් යන්නේ. ඒ වගේ ඒවා තියෙනවා. ඒවා කණ්ණාඩි වෙනස් කරන්න පුළුවන්. අපි කණ්ණාඩි බයි කරන්න පුළුවන්. ලස්සන මේක ඇවිල්ලා මේක එක්ස්පීරියන්ස් එක දීලා තිනවා අපිට. පිටිපස්ස මේක දාන්න පුළුවන්. නම්බර් ප්ලේට් එක වෙනස්. මේක අපිට කාර් එක ඕන එක ඩෙකොරේෂන් කරන්න පුළුවන් chance එකක් දීලා තිනේ මේ ගේම් එකේ. මේ ගේම තමයි කාඩ් වෙනම තියෙනවා. දැන් අපි ආපහු තව මිෂන් එකකට යමු. මේ වගේ ඇඩ් එනවා. ඒ වගේ ඇඩ් එනකොට ඔයගොල්ලන් ගණන් ගන්න එපා ඒ ඇඩ්. ඒ ඇඩ් නිකම් මේයි ක්ලෝස් කරලා දාන්න ඒ ඇඩ්. අපි ආපහු යන් තව මිෂන් එකකට ඒකෙම ලෝඩින් වෙනවා. පොඩ්ඩක් වෙලා ඉන්න වෙයි. අන්න අපි දෙවෙනි මිෂන් එකට ආවා. දෙවෙනි මිෂන් එකේ මොනවා කරන්න තියෙද කියලා මට නම් තේරෙන්නේ නැහැ. මම මොනවද ළඟ තියෙනවා මොනවද එකක් ඔන්න මම එක ගන්න යනවා. මේ තමයි මට තාම කන්ට්‍රෝල් අමාරුයි. තමම යන්නේ. තාම කන්ට්‍රෝල් එක අමාරුයි. දැන් එක මේවා තියෙනවා පාරේ. බලමු අපිට ඒවද ගන්න. මම දන්නේ නැහැ නේ මෙතන පාලමක් තියෙනවා කියලා මම දැක්කේ නැහැ. මම ඒක පාට දැම්මා. පාට හැප්පුණා. කොහොමද මේක ගස්සන්නේ? මේකක් තියෙන හරි ගස්සන්න. කණ්ණාඩි කුඩු කුඩුම කුඩු කමන්නේ. අපි වදින විදියට තමයි අපි යන්. දැන් අපි මේ වගේ loading zone please wait කියලා එනවා. ඒක ඇඩ් ගණන් ගන්නවා. මම කැමරා එක වෙනස් කරා මේකේ. ගන්න අපි කැමරා කෙලුක දානවා නෙමෙයි. දැන් මේක ඇතුළට දාලා මේක තමයි සෙට් නෑ වගේ අපි චුට්ටක් ගන්න මේකෙන්. සෙට් නෑ වගේ තමයි චුට්ටක් ගාමු. ඊට පස්සේ අපි මේවා කරමු.
කොයි යන්නේ කියලා මට දන්නේ නැහැ. දැන් නම් මට කොයි තැනකද තැනකට ආවා. කොයි තැනකට ආවා ඒ පැත්තට දානවා මම. දානවා මේ පැත්තට. මම මෙතන මේක ප්ලේන් එක මම හිතන්නේ එයාපෝට් එකට මම ඇවිල්ලා තියෙන්නේ. ගයිස් මම එයාපෝට් එකට ආවා. එයාපෝට් එකේ තියෙන ප්ලේන් තියෙනවා. ප්ලේන් එකක් තියෙනවා. ප්ලේන් එකක් ගාවට අපි ගිහලා බලමු නගින්න පුළුවන් කියලා. ඔන්න ප්ලේන් එකක් යනවා. ගුවන්ගත වෙන්නේ යන්නේ මේ ප්ලේන් එක. බලමු ප්ලේන් එකට අකලලා නගින්න පුළුවන් කියලා. ඕහෝ එහෙම බෑ මේ කාර් ගේමක්. මේ GTA නෙමෙයි. GTA review එකක් මම ගේනවා ළඟදීම. GTA 5V ගන්න කොහොමද කියලා. ඒත් බලන්න. අපි මේ ගුවන් යානේ නවත්තන්න බලමු කොහොම හරි. නැත්නම් නේද දැන් මිෂන් එක. ගුවන් යානේ නවත්තලා බලමු. ඕ ඒකනේ මේ මිෂන් එක. අනිත් ආතල්ලකට ගන්නේ. මේ වගේ ගේමක් කාර් ගේමක් ගන්නවා අනිවාර්යෙන් ආතල්ලයක් ගන්න ඕනේ. ඒක තමයි ෆුල් ෆන් එක. ආතල්ලයක් කරන් තමයි අපි මේ වගේ ගේම් ගන්න ඕනේ. මම දැන් ප්ලේන් එක යන මේක යනවා මේ වගේ ඇඩ් එනවා. ඒ වගේ ඒවා ගණන් ගන්න අපි ඔය ක්ලෝස් කරලා දාන්න ඔය යනවා. මොනවා ක්ලෝස් කරලා දාන්න. ඔන්න දැන් මම ප්ලේන් එක යන පාරේ යන්නේ. මම ප්ලේන් එක නවත්තන්න දැන් උත්සාහයක් ගන්නවා. ප්ලේන් එක බලමු. ප්ලේන් එක දැන් කිසිම නැරෙව්වා. කිසිම එකකට නැරෙව්වේ. තියුම් ඔන්න අපුවා. ප්ලේන් එක කිලිම පිටිපස්ස පන්දාඩි පිටිපස්ස. අපි දැන් කොහොම හරි දැන් හිතසර ප්ලේන් එක අපුවා පිටිපස්සට ගියා. කොහොම හරි ගියා ප්ලේන් එක නවත්ත ගන්න. අපෝ යනවා මං ඉස්සරහට. දැන් නම් ගුවන්ගත වෙන්න යන්නේ ප්ලේන් එක අධික වේගයෙන් යනවා. අපි දැන්නේ උඩට යන්නේ නැතුව ඕන්න ගුවන්ගත කරා. පයිලට් කෙනෙක් ඒකට දන්නවා. පයිලට් යනවා නේද? ඕන්න මම හිතන්නේ මිෂන් එක මම ඉවර කරා. මම හිතන්නේ මේක තමයි මිෂන් එක කියලා. මම මිෂන් එක ඉවර කරා වගේ තමයි මට පේන්නේ. නෑ වෙන්නේ. බලමු අපි දැන් කලසියක් දාමු. කලසියක් දාන්න තමයි ඉස්සරහට යන්නේ. කලසියක් දාන්න තැනක් කම්මුණත් සුපිරියක්. අපි ඩ්‍රයිවර් ගම ඔන්න ගවස් සුපිරි ඩ්‍රයිවර් එකක්. අපි එන දැන් මල්ටිප්ලේයර් එක මල්ටිප්ලේයර්. මම මේ පාස්වර්ඩ් දෙනවා 11යි 22යි 33යි 44 විතර මම මේක දෙනවා. ඊපස්සේ ප්ලේ කියන බටන් එක දෙනවා. ඊට පස්සේ මේකෙත් ඒ වගේම ඇඩ් එකක් එනවා. මේක මල්ටිප්ලේයර් කියලා දැනගන්න ඕන. යාළුවන්ට එක්ක ශ්‍රී ලංකාවට පුළුවන්. ඔය පාස්වර්ඩ් එක දීලා යාළුවෝ ජොයින් වුණාම පුළුවන්. මේ පේනවා scanning for players. ස්කෑන් කරනවලු මම ප්ලේයර් විදියට. තමයි ගයිස් අපි දැන් ලෝඩ් වෙන ගමන් තියෙන්නේ. අපි ගේම් එකකට ගිහම ගාමු. ඔන්න මම ගේම් එකකට ගියා. අපේ ප්ලේයර්ස් ලක්කෝ බලමු දැන් ප්ලේයර්ස් කොහෙද ඉන්නේ කියලා. ඔන්න ඒක ප්ලේයර්ස් කෙනෙක් වෙනවා අපේ. අපි යම් ඒ ප්ලේයර් පස්සෙන් යන කොයි යන්නද කියලා මට තේරෙන්නේ නැහැ මේකේ. ඒකට මාර්ගයක්වත් මේකේ පෙන්වන්නේ නැහැ. හැබැයි මේක සුපිරි 3D ගේමක් කියලා නම් මට හොඳට තේරෙනවා. සුපිරි ෆන් එකක් ගන්න පුළුවන් යාළුවන්ට එක්ක අපෝ කියලා ගන්න සුපිරි 3D ගේමක්. 3D ගේමක් තමයි මේක. ඒවත් කම්පැනි සුපිරි මේක කම්පැනි තව කාඩ් ගේම් ඩිස් කරලා තියෙනවා. ඒවා රිවිව් කරනවා. ගේන්න ළඟදීම ඔන්න ඔය වගේ ස්වීට් කියනවා අන්න බිල්ලිමක් කරලා දැකද ඔයගොල්ලෝ? මේකේ බිල්ලිම් කරන්න පුළුවන් මේක සුපිරිම ඇවිල්ලා ඒකට සැබෑ ජීවිතේ ගන්න වගේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. මම මේක කියනවා नापो प्लीज वेट किलो वीडियो की कोई आडूना मगे वीडियो के तने रिकॉर्ड अब थोड़ा मगे 3D सुविधा वीडियो का एयरपोर्ट
guys. කොහොමද අපි මේක අල්ලන්න පුළුවන් වේගත්තේ අල්ලමු. ඉස්සෙල්ලාම මේ පැත්තේ දැන් මම මේ පැත්තේ අපි කොහෙන් ගියත් අපි රවට්ටන්න බෑ. අපි යනවා කියලා අපි මේ ක්ලේමර් එක අල්ලමු. අපි දැන් යනවා ක්ලේමර් යනවා ඉස්සරහට. මෙතන මොකද යනවා කම්ප්ලීට් පැක් කියන්නේ අපි දැන් ඉවරයි. අපි මේක ගියා මේ දාපු මේ වගේ සුපිරි ගේම් ඕගොල්ලෝ ගන්න ඕගොල්ලෝ අපිත් එක්ක සෙට් වෙන්න. ඒ වගේ මේ ඕගොල්ලන්ට යාළුවන්ට එක්ක ගන්න පුළුවන් සුපිරි ෆන් ගේමක්. සුපිරි ගේමක්. මේක ඕගොල්ලෝ යාළුවන්ටත් මේක ෂෙයා කරන්න. යාළුවන්ට එක්ක ෆන් ගන්න. ඒ වගේම යාළුවන්ට සතුටු වෙලා කතා කරලා ඒ වගේම ගන්න පුළුවන් හොඳම කාරින් ගේම් එකක් 3D. මේක අතරත්නේ කම්පැනි සුපිරියට මේක හදලා තියෙනවා. මේක සිංගල් ප්ලේ මල්ටිප්ලේයර් එකේ එක්ස්පීරියන්ස් තියෙනවා. එහෙනම් අදට අපි යනවා බයි.